ගෙවිලා යන මේ අපේ ජීවිතේ තවත් ලස්සන බලාපොරොත්තු එක්ක තමයි ඔයාලා මේ 2026ට පා තබලා තියෙන්නේ. ඉතින් චුට්ටක් කතා කරලෙමු අපි දැන් මේ 2026 වසර සාර්ථක කරගන්න ඔයාලගේ දැන් හිතන්නක අවුරුදු 50ක් යනකම් ඔයාලගේ තියෙන හිඳන් ඔයාලා හිතනවා අවුරුදු 50ක් යද්දි මටම කියලා ගයක් හදා ගන්නවා මටම කියලා වාහනයක් ගන්නවා එහෙම කියලා. ඒවා කවදාවත් වෙනස් වෙන්නේ නැහැනේ. ඒ අපේ ඩ්‍රීම් එක හැමම තියෙනවා. එතකොට ඒක සාර්ථක කරගන්න අපේ උත්සාහය උනන්දුව කැපවීම ඒ හැම දේම බලපානවනේ. ඒ හැම දේම බලපාන. එතම කිව්වොත් ඒ හැම දේම බලපාන. මෙනිකං ඉඳලා සල්ලි හොයන්න ඇත්තට මම නම් එහෙම ක්‍රමයක් දන්නේ ඇත්තට. ඉතින් එහෙම බලපුවාම ඔයාගේ උනන්දු ඔයාගේ විතරක් නෙමෙයි මං කරන දේවල් වලට මගේ උනන්දු ඉතින් බලපානවා. ඉතින් එහෙම ගත්තාම ඒ දේවල් වලට මම හිතනවා තව අපේ දෛවය කියන දේ බලපානවා කියලා චුට්ටක් වෙලාවකට හිතෙනවා. මොන කර්මයක්ද මන්ද මේ වෙලා තියෙන්නේ කියලා අපි හිතනවා. අන්න ඒ වගේ. නේ අපිට පව්පල පරිසම්දන වෙලාවලුත් දෙනවා. පින් පරිසම්දන වෙලාවලුත් දෙනවා. මම ඒක ගොඩක් විශ්වාස කරනවා. ඉතින් ඔයාලට කියන්න යන්නේ අන්න ඒ වගේ දෙයක් ගැන. මම ගොඩාක් වෙලාවට law of attraction විශ්වාස කරනවා සහ පාවිච්චි කරනවා. ඒ වගේම මගේ ආගම බෞද්ධ ආගම ඒක ගොඩක් විශ්වාස කරනවා අදහනවා පව්පින් විශ්වාස කරනවා. ඇත්තම කතා. මං හිතනවා ඔයාලත් එහෙම ඇති කියලා. හැබැයි හැමෝම law of attraction පාවිච්චි කරනවාද කියලා මම දන්නේ නැත. ඉතින් මම ඒ law of attraction පාවිච්චි කරද්දී මට හම්බුණු සුපිරි ටිප්ස් ටිකක් තියෙනවා ඔයාලත් එක්ක බෙදා ගන්න. මේ ඔයාලට කියලා දෙනව නෙමෙයි හැබැයි කියලා දෙන මම ඒ පිළිබඳ මහාචාර්ය ආචාර්ය ඔය වගේ කෙනෙක් නෙමෙයි. ඒගොල්ල ලොකුවට හදාරපු කෙනෙක් නෙමෙයි. නමුත් ඒ කියන්නේ අර මම අත්දැකපු මට සාර්ථකත්වයක් ගෙනත් දුන්න චූටි ටිප්ස් ටිකක් තමයි මම ඔයාලත් එක්ක බෙදා ගන්න යන්නේ, ෂෙයා කරගන්න යන්නේ. ඇත්තට මේවා සාර්ථකයි. මම ඒ ගැන කියන්නම් පස්සේ ඔයාලට. ගොඩක් වෙලාවට අපි අහලා තියෙනවනේ අර මේ මම ගොඩක් වීඩියෝස් වල රීල්ස් වල දැකලා තියෙනවා කෝමාරිකා පැලයක් ගෙදර හදාගන්න කියලා. ඇත්තටම කෝමාරිකා පැලයකින් ගෙදරට සෞභාග්‍ය සුභාශිංසනය ගෙනත් දෙනවා. මම ඔයාලට දැන් පෙන්නන්නම් මගේ කෝමාරිකා පැලය. මෙන්න මේ ඉන්නේ යා. මගේ ගෙදරට සෞභාග්‍ය මෙයා ඉන්නේ මගේ කාමරේ තමයි. දැන් මෙයා තව එක්කෙනෙක්ව ගේන්න ඕනේ මගේ සාලෙටත්. මං ඒ අසට කුරු මෙතන මේ බිම කෑල්ලට මේ කෑල්ලට දාලා තියෙන්නේ කුරුඳු පොතු කෑල්ලකුත් මෙන්න මේ වගේ ටිකක් ලොකු කුරුඳු පොතු කෑල්ලක්. මං ඊට පස්සේ ඔයාලට කියන්නම් කුරුඳු කියන දේ ගැනත්. මේ පොඩි කෑල්ලක් කැඩුණා මගේ අතේ. ඇත්තටම වෙයට රිදුනක් දන්නේ. ගස් වලටත් පණ තියනවනේ අපි මෙහෙම කතා කරාට. ඉතින් මං ඔයාලටත් කියනවා නිකමට ගෙදර මේ වගේ මේ සුදු පාට පොට් එක හදලා මේ වගේ මේ මෙහෙම මේ ගල් අල්ලලා එහෙම ඕනේ නැහැ. ඔයා හිත හොඳින් මගේ හැම වැඩක්ම හරියන්න සාර්ථක වෙන්න කියලා හිතාගෙන මෙන්න මේ වගේ කෝමාරිකා පැලයක් හිටව. ඊට පස්සේ එන කෙනා තමයි ඔයාලා හැමෝම දන්න මනි ප්ලාන්ට්. නමෙම තියෙන ඕන්න මනි ප්ලාන්ට්. නමම බලන්න. ඉතින් මෙන්න මෙයා ඇත්තටම මනි ප්ලාන්ට් එකේ තව වර්ගයක්. මේක රියල් මනි ප්ලාන්ට්ම තියන්න ඕනිද කියන එක ගැන මට අදහසක් නැහැ. මෙයා මනි ප්ලාන්ට් වර්ගයක් ඇත්තටම. මෙයා ටිකක් ලයිට් ග්‍රීන් මෙයා. ඒ කියන්නේ කෙසෙල් දළු පාට වගේ පාටක ඉන්නේ මෙයා. එතකොට මගේ ගාව මේ තව තියෙනවා අර වෛරන් එන රියල් මනි ප්ලාන්ට් එක. මම හිතන්නේ මොන මනි ප්ලාන්ට් එක උනත් ප්‍රශ්නයක් නැහැ. ගොඩක් හොඳයි මේ අර මේ පොඩි පැල්ලමක් තියෙන මනි ප්ලාන්ට් එක තියෙන ටිකක් තද කොළ පාට මනි ප්ලාන්ට් එක. ඒක ගන්න ඕන ගොඩක් හොඳයි. මේකත් මෙන්න මේ විදිහට හරිම ලස්සනට මම නම් හදාගෙන තියෙනවා. ඉතින් මෙයා දැනට නම් ඉන්නේ මගේ සාලේ. ගෙදර ඕනිම තැනකදී මෙයා තියාගන්න පුළුවන්. මෙයා ඉන්ඩෝර් ප්ලාන්ට් එකක්.
ඉතින් හරි ලස්සනයි වගේම ගෙදරට ගොඩක් හොඳයි මේ වගේ මනී ප්ලාන්ට් පැලයක් තියෙන එක. හරිම ලස්සනට මම මේක හදාගෙන තියෙන්නේ. ඔයත් ඒ කියන්නේ ඔයාට කොමාරිකා වුණත් මනී ප්ලාන්ට් පැලයක් වුණත් ලස්සන භාජනයක් ඕනිම කියලා එකක් නැහැ. හිත පිරිසිදුවෙන් අනේ මෙයා නිසා මගේ බලාපොරොත්තු ඉෂ්ට වෙන්න ඕන. එතකොට මගේත් මගේ දැන් ඔයාලගේ ආශ්‍රය කරන මනුස්සයොත් එක්ක මේක ගොඩක් බලපාන දෙයක්. ඒ මිනිස්සු හැම වෙලේම පොසිටිව් තින්කින් නෙමෙයිනේ. ඔයාට මේක හරියන්නේ නැහැ. ඔයා මේක කරාට හරියන්නේ නැහැ. වැරදෙනවා. අන්න එහෙම කියන. එතකොට මේ දේවල් වලින් අන්නේ බෑඩ් එනර්ජි කපා හරින්න පුළුවන් වගේ දෙයක් තමයි මම හිතන්නේ වෙනවා කියලා. ඒ වගේම සෞභාග්‍ය ගෙනත් දෙනවා. මම හිතන විදියට. ඊට පස්සේ ඔයාලට මම කියලා දෙන ටිප්ස් එක තමයි ලුණු පහන. ඔයාලා ගොඩාක් වීඩියෝස් වලින් දැකලා ඇති. මාත් මේක වීඩියෝ එකකිනුත් බලලා තව එතකොට මම law of attraction ගැන නිතරම බලන කෙනෙක් විදියට එහෙම බලන YouTube channel 3-4කින්ම මෙන්න මේක දාලා තිබුණා. ඇත්තටම මම YouTube channel 20ක විතර දැක්කා මේ ගැන දාලා තියෙනවා ලුණු පහන හදන විදියත් එක්ක. මමත් ඒකක් බලාගෙන තමයි හැදුවේ. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඔන්න ඔය විදිහට පාවෙනතරයක් දාලා ඊළඟ වීඩියෝ එකෙන් මම ඔයාලට ලුණු පහනක් හදන වීඩියෝ එකකුත් ගේන්නම්. දන්නේ නැති අයට, දැකපු නැති අයට ලුණු පහන කියන දේ නම් මාරයි. ඒකෙන් ඇත්තටම මාරම එනර්ජි එකක් තියෙන ලුණු පහනේ. ඉතින් ඔයාලත් ලුණු පහනක් හදලාම බලන්න. මම ඊළඟ වීඩියෝ එක ඔයාලට දාන්නම් ලුණු පහන හදන විදිය ගැන. මෙන්න මේ වගේ මේ වහන්න පුළුවන් එකක්ම ගත්තොත් නම් හොඳයි. මම ඒ ගැන ඔයාලට ඉස්සරහ වීඩියෝ එකකින් කතා කරන්නම්. ලුණු පහන නම් අති විශිෂ්ට නිර්මාණයක් කාගේ වුණත්. ඊට පස්සේ ආයෙ එක තමයි මම ඔයාලට කියන්නම හිටියේ කුරුඳු. මේ තියෙන්නේ මගේ කුරුදු. මගේ විශ්මිත ගුරුකම කුරුදු. ඇත්තටම අපේ ගෙදර අය කියන්නේ ඔයාගේ කටේ තියෙනම කුරුඳු ගෑ. ඇත්තටම ගොඩ දේවල් වලට කුරුඳු අනේ මන්දා. ඒක සබාදාමෙන් අපිට දුන්න දායාදයක්. අපේ ගස්කොළන් කියන්නේ දායාදනේ කොහොමද? ඒත් කුරුදු ඉතින් ඒ දායාද ගොඩේ තියෙන ඉහළින්ම තියෙන කෙනෙක් වෙන්නේ කුරුදු. ඉතින් මං ගාව තියෙන දැනට නම් මෙන්න මෙච්චරයි. පොඩි කෑලි 3-4ක් තියෙන්නේ. හොඳම හොඳ ඔයාලට මේ කුරුඳු ඔයාලගේ වත්තේ කුරුඳු ගහක් තියෙනවා නම් දෙයනේ කියලා ඒකෙන් කුරුඳු කෑල්ලක් ගන්න. මේ වගේ අර පොත්තු රහින්න වල දන්නවනේ. ඉතින් මේ අර රියල් විදිහටම ඕනේ නැහැ. කුරුඳු කෑල්ලක් අරගෙන ඒක පොඩ්ඩක් මොවා කරලා වේල ගන්න පොත්තු කෑල්ලක් අරගෙන. ඒ කුරුඳු නම් වඩාත්ම හොඳයි. මාර්ම හොඳයි. මං හිතන්නේ මේවා ටිකක් පරණේව කඩේ තියෙන පරණේවනේ. කඩෙන් තමයි මේක ගත්තේ. කුරුඳු කියන්නේ නම් මහා විශ්මිත දෙයක්. කුරුඳු කුඩු ගොඩක් වෙලාවට කුරුඳු අය අපි දැන් සාම්බ්‍රාණි දුම් අල්ලන ඒවා එහෙම තියෙනවානේ. ඒ සාම්බ්‍රාණි දුම් අල්ලන එකෙනුත් වෙන්නේ ක්ලෙන්ස් එකක්. අසුබ ශක්තියින් පළවා හැරීමක් තමයි වෙන්නේ. ඉතින් ඒ සාම්බ්‍රාණි මෙව කරද්දි පොඩි කුරුඳු කෑල්ලක් හරි කුරුඳු කුඩු ටිකක් හරි දාන්න. කුරුඳු තෙල් බිඳුවක් දැම්මත් කමක් නැහැ. ඒ වගේ දෙයක් කරොත් ඇත්තටම ඔයාට ගොඩක් හොඳයි. ඒ වගේම ඔයා ව්‍යාපාරිකයෙක් නම් ව්‍යාපාරිකාවක් නම් ඔයා සල්ලි දාන පර්ස් එකේ කුරුදු කෑල්ලක් දාලා තියාගන්න. මගේ පර්ස් එකේ කුරුදු කෑල්ලක් තියෙනවා. ඒක මාස 3-4කින් අයින් කරන්න. තව කෑල්ලක් දාගන්න. එතකොට නැත්තම් ඔයා සල්ලි ගෙනල්ලා කීයක් නේ අර පරිස්සමෙන් තියාගන්න ඕන අපේ ගෙදර. එකට මගේ නම් මේ පොඩි ලාච්චුවක තමයි තියෙන්නේ. එතකොට ඒ ලාච්චුවට මෙන්න මේ කෑල්ලක් දාලා තියන්න. ඒකේ ගුණේ ඔයාලාට ඒ කියන්නේ හිටපු ගමන් මේ කෝටියක් දෙකක් මේ පර්ස් එකට වැටෙනවා එහෙම නෙවෙයි කියන්නේ. අර අපෙන් සල්ලි වියදම් වෙන එකට පොඩ්ඩක් අඩු වෙලා ඉතිරිය වැඩි වෙයි. එතකොට ඔයාට සල්ලි අතට ගලාගෙන එන එක වැඩි වෙයි. ඒ වගේ දේවල් තමයි මේකෙන් වෙන්නේ. එහෙමයි කියලා කෝටියක් විතර දවසට හම්බ වෙන්නේ නැහැ. එහෙම නෙමෙයි. තිබ්බට වැඩිය පොඩ්ඩක් වැඩි වෙයි. ඒකටත් සතියක් දෙකක්. ඔයාලට මේ කුරුඳු ඔයාලගේ වත්තේ කුරුඳු ගහක් තියෙනවා නම් දෙයනේ කියලා
ඒකෙන් කුරුඳු කෑල්ලක් ගන්න මේ වගේ අර පොත්තු රහිනවල දන්නවනේ ඉතින් මේ අර රියල් විදිහටම ඕනේ නැහැ කුරුඳු කෑල්ලක් අරගෙන ඒක පොඩ්ඩක් මොකක් කරලා වේල ගන්න පොත්තු කෑල්ලක් අරගෙන ඒ කුරුඳු නම් වඩාත්ම හොඳයි ආරම හොඳයි මම හිතන්නේ මේවා ටිකක් පරණේව කඩේ තියෙන පරණේවනේ කඩෙන් තමයි මේක ගත්තේ කුරුඳු කෑල්ල නම් මහා විශ්මිත දෙයක් කුරුඳු කුඩු ගොඩක් වෙලාවට කුරුඳු අය අපි දැන් සාම්බ්‍රාණි දුම් අල්ලන ඒවා එහෙම තියෙනවානේ ඒ සාම්බ්‍රාණි දුම් අල්ලන එකෙනුත් වෙන්නේ ක්ලෙන්ස් එකක් අසුබ ශක්තියින් පළවා හැරීමක් තමයි වෙන්නේ ඉතින් ඒ සාම්බ්‍රාණි මේ මෙව්ව කරද්දි පොඩි කුරුඳු කෑල්ලක් හරි කුරුඳු කුඩු ටිකක් හරි දාන්න කුරුඳු තෙල් බිඳුවක් දැම්මත් කමක් නැහැ ඒ වගේ දෙයක් කරොත් ඇත්තටම ඔයාට ගොඩක් හොඳයි ඒ වගේම ඔයා ව්‍යාපාරිකයෙක් නම් ව්‍යාපාරිකාවක් නම් ඔයා සල්ලි දාන පර්ස් එකේ කුරුදු කෑල්ලක් දාලා තියාගන්න. මගේ පර්ස් එකෙත් කුරුදු කෑල්ලක් තියෙනවා. ඒක මාස 3-4කින් අයින් කරන්න. තව කෑල්ලක් දාගන්න. එතකොට නැත්තම් ඔයා සල්ලි ගෙනල්ලා කීයක් නේ අර පරිස්සමෙන් තියාගන්න ඕනේ අපේ ගෙදර. ඒකට මගේ නම් මේ පොඩි ලාච්චුවක තමයි තියෙන්නේ. එතකොට ඒ ලාච්චුවට මෙන්න මේ කෑල්ලක් දාලා තියන්න. ඒකේ ගුණේ ඔයාලාට ඒ කියන්නේ හිටපු ගමන් මේ කෝටියක් දෙකක් මේ පර්ස් එකට වැටෙනවා එහෙම නෙවෙයි කියන්නේ අර අපෙන් සල්ලි වියදම් වෙන එකට පොඩ්ඩක් අඩු වෙලා ඉතිරිය වැඩි වෙයි එතකොට ඔයාට සල්ලි අතට ගලාගෙන එන එක වැඩි වෙයි ඒ වගේ දේවල් තමයි මේකෙන් වෙන්නේ එහෙමයි කියලා කෝටියක් විතර දවසට හම්බ වෙන්නේ නැහැ එහෙම නෙමෙයි තිබ්බට වැඩිය පොඩ්ඩක් වැඩි වෙයි ඒකටත් සතියක් දෙකක් අන්තිම ටිප්ස් එක තමයි ඔයාලගේ ගෙදර ලුණු බෝතලේ මෙන්න මේ ලුණු බෝතලේ කිසිම වෙලාවක ඉවර වෙන්න දෙන්න නැතුව පුරවන්න. නිතර ටිකක් ඉවර වෙද්දි ආයෙ ගියන් දාන ටිකක් ඉවර වෙද්දි එහෙම නැවත පුරවන්න. ඒකත් ඔයාලගේ ගෙදර නිතරම සල්ලි ගලාගෙන එන්න සෞභාග්‍ය වැඩි කරන තව ටිප් එකක්. මේක තමයි එතකොට අන්තිම ටිප් එක. ඉතින් මේ හැමදේම කරලා බලලා ප්‍රතිඵල මටත් කියන්න කමෙන්ට් එකක් දාගෙන යන්න. වරදින්න නම් විදියක් නැහැ. අත්දැකලා තියෙන දේවල් එවුවා. ඉතින් කියන්න තියෙන්නේ 2026 ඔයාගේ හැම සිතුම් පැතුම් හැම දෙයක් ඔයාගේ ලස්සන හැම අදහසක්ම හැම බලාපොරොත්තුවක්ම සාර්ථක වෙන්න කියලා තමයි. මගේ එකම පැතුම ඔයාලට හරි ගියොත් තමයි මටත් ඒක සතුටු. මේ දේවල් කරලා බලන්න. රැඳින්නේ නැහැ. කිසිම කෙනෙකුට අපි කියන්නේ මේක අර කිසිම කෙනෙක් රිද්දලා අර එහෙම කරගන්න දෙයක් නෙමෙයි සබා ධර්මයෙන් අපිට දීලා තියෙන පොඩි දේවල් අපි අර අපේ මයින්ඩ් එකත් එක්ක ගලපලා ඉතින් අපේ ජීවිතයට එක ගලපගෙන තියෙන. ඉතින් ඒ නිසා හැමෝටම 2030යි සුබම සුබ නවවසරක් වෙන්න ඕනි. සුබම සුබ අනාගතයක් වේවා. එහෙනම් ගිහින් යන්නම්. තව ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. බයි.